සුබ දවසක් හිතවතුනි. මේ ඔබ දකින මේ රූප රාම වලින් පෙන්වන්නේ ග්‍රීන් හවුස් එකක්. ඒවත් කූලින් සිස්ටම් එකක් සහිත පොලි ටනල් එකක් ආකාරයට සකස් කරන ලද පද්ධතියක්. එතකොට මෙහිදී ඊටාම වැදගත් වෙන ලක්ෂණය තමයි මේක බිම්මල් වගාවට සුදුසු ආකාරයට සකස් කර තිබීම. එතකොට මේ රූප රාම වලින් ඔයගොල්ලන්ට පේනවා බාහිර කොහොමද තියෙන්නේ, මොනවද කවර් කරලා තියෙන්නේ, ෆෑන් වල සයිසස් කොහොමද, ග්‍රීන් හවුස් වලට තියෙන අර ඊටාම මේ ඉහළ මට්ටමේ එක්සෝස් ෆෑන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒවා ටයිමින් වලට වැඩ කරන්න පුළුවන්, කන්ට්‍රෝල් වෙනවා, ස්පීඩ් එක අඩු වැඩි කරන්න පුළුවන්. එතකොට අඩි 30ක විතර ප්‍රමාණයක වාතාශ්‍රය ඇද ගැනීමේ හැකියාවක් තියෙන ඉතාමත් හොඳ මනාව සකස් කරන ලද ග්‍රීන් හවුස් එකක්. එතකොට මේ වගේ වගාගෘහ මේ පළවෙනි වතාවට මේ අපේ ආයතනයෙන් හඳුන්වලා දෙනව නෙවෙයි. මේවා ලෝකේ ඕන තරම් මෙවැනි වගාගෘහ මේ වෙනකොට හදලා තියෙනවා. ඒවා පරීක්ෂණ මට්ටමින් සිදු කරලා පස්සේ ඒවා ගොවි මහතුරු විසින් ඒවා භාවිතා කරලා ඊට පස්සේ ඒ වගේ අස්වැන්න ලැබිලා මේවා සම්පූර්ණයෙන් සාර්ථක වෙච්ච ක්‍රමවේදයක්. එතකොට ඒවා අපිට ලංකාව ඇතුළේදී කරද්දී අපි බලන්න ඕනේ අපේ බාහිර පරිසරය කොහොමද, අපි ඉන්න පළාත මොකක්ද, ඒ පළාත අනුව කොච්චර ප්‍රමාණයක් ටෙම්පරේචර් එක ඩ්‍රොප් වෙනවද කියන කරුණු බලලා මේක ඇප්ලයි කරොත් ඉතාලම සාර්ථකයි. මේ දැනගන්න ඕන කාරණාව බාහිර උෂ්ණත්වයට සාපේක්ෂව මේ පද්ධතිය හදපුවම කොච්චර උෂ්ණත්වයක් අඩු වෙනවද? එතකොට ඒ අඩු වෙලා එන ක්ලයිමේට් කන්ඩිෂන් ටික තමන් වගා කරන ප්‍රභේදයට ගැලපෙනවද? ඉතින් මේක අද මේක මම නිතරම ගෙනාපු එකක්. නිතරම කට්ටිය මේක ගැන අවබෝධ වුණාට ගොඩක් අය බය ඉන්නවා මේවා ලංකාවේ කරලා තියෙනවද කොහොමද කියලා. එතකොට මේකට නිමිත්තක් ආවේ අපේ හිතවතෙක්ගේ ග්‍රෝ හවුස් එක අද එතුමා සාර්ථකව කරලා ඒකේ අදාළව එවිඩන්ස් අපිට ලැබිලා තියෙනවා. ෆොටෝස් කීපෙකුයි එතුමා මේ මොනවාද බාහිර පරිසරයේ උෂ්ණත්වයයි මේ අභ්‍යන්තර පරිසරයේ උෂ්ණත්වයයි ඊටාම සාර්ථකව ඒක කරලා අපිට ෆොටෝස් එවලා තියෙනවා. ඉතින් මේක WhatsApp එකේ ලැබිච්ච වෙලාවේ මට හිතුණා තවත් අයට මේක තහවුරුවක් වෙන නිසා මේ සම්බන්ධයෙන් වීඩියෝ එකකුත් ගෙන එන්න. එතකොට මේ රූපරාම බලපුවාම ඕන කෙනෙකුට තේරෙන්න ඕනි මේ ඊටාමත්ම සාර්ථකව සකස් කරන ලද වගාගෘහයක්. ඉතින් මෙවැනි වගාගෘහවල තිබෙන අඩුපාඩු අපි නිර්මාණය දිනුනොත් ඒක වගාව සාර්ථක වෙනවා. නැතුව මේ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට මූලිකව Tamanට තියෙන්න ඕනේ Taman ඉන්න ප්‍රදේශය කොහොමද, ඒ පරිසරික සාධක කොහොමද, Taman වගා කරන ප්‍රභේදයට අවශ්‍ය මොනවද, මේ වගාගෘහයක නිර්මාණය කරපු මේ ප්‍රදේශයේ බාහිර පරිසරයේ සාධකත් එක්ක කොච්චර ප්‍රමාණයකින් වෙනසකටපත් වෙනවද, ඒක කොච්චර ප්‍රමාණයකින් Taman වගා කරන ප්‍රභේද වලට ගැලපෙනවද, අන්න ඒ ආකාරයට හිතලා මම බලාපොරොත්තු වෙනවා. දැන් අපේ ව්‍යාපෘති ගණනාවක් යනවා. අපිට හැම එකේම වීඩියෝස් මම එළියට කොහොමද දෙන්නේ නැහැ. ඒවා අපේ ක්ලයන්ට්ස්ලාගේ වීඩියෝ. ඒක නිසා මෙතෙක් කාගේවත් දෙයක් මම ලේසියකට ඔවුන්ගේ අනුදැනුමෙන් තොරව views සඳහා එළියට දාන්නේ නැහැ. මොකද ඔවුන් ඒ සඳහා ආයෝජනයක් කළා බොහොම මහන්සියෙන් කරන දෙයක්. එතකොට ගොඩක් අය යනවා මේ චයිනීස් වීඩියෝ දාන්නේ. ඉතින් දාන්නේ කොහේ කරත් ඒක එකම තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට Taman දැනගන්න ඕනේ Tamanගේ වගාගෘහය ඊටාම නිර්මාණාත්මකව කරගන්න. ඒ හැකියාව Tamanට තියෙනවා නම් මේක ඊටාම හොඳ ක්‍රමවේදයක්. එහෙනම් සුබ දවසක් සියලු දෙනාට. අපි හිතනවා ශ්‍රී ලංකාවේ බිම්මල් වගාව ඊළඟ මට්ටමට ඉදිරි අනාගතයේදී පත් වෙයි කියලා. බොහොම ස්තුතියි.